නෑ එතුමා ඉන්න ආරක් මට්ටියක් ඉන්නවනේ කෑම ගෙඩි ලංකා ඉතිහාසයේ කවදාවත් අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටුනේ නැහැ. එක කාලයකට කලින් ආණ්ඩුව කට්ටිය කෙන්ද්‍රික ගා හිටියනේ ආණ්ඩු බලය තුනේ රාජ්‍ය බලය නෑ කියලා. අපි කොහොමද දෙන්නේ මේ අංග කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වචන විශ්වාස කරන්නේ? ජීවිත සහ දේපල හානි කරපු ලෙයින් පෙත් කරපු ඉතිහාසයක් තියෙනවා මේ ව්‍යවස්ථා සංශෝධනයේ. ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපයෙන් මත මේ අය අභියෝග කරන්නේ අධිකරණය කෙරෙහි වූ මහජන විශ්වාසයට. අනුර කුමාර දිසානායක අනතුරක් අරගෙන කරන්න ඕන පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය තමයි විධායක ජනාධිපතිතුමා අවශ්‍ය කෙරෙන්නේ. මහජන ආරක්ෂකතුමාම නැත්නම් පොලිස් අමාත්‍යතුමා තමයි ඒ කමිටුවේ ලේකම්. ඉලාරකයි මීහරකයි ක්‍රොස් වෙච්ච ආණ්ඩුවක් කියලා මේ විපක්ෂය මේක හැඳින්නුවේ මුදුන දීර්ඝ කරනයි කියලා. යට තියෙන ගැටලු යට තියෙන ප්‍රමාණයෙන් ඉතිරි වෙන්නේ නැහැ. උපුල් 22 වන ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ න්‍යායපත්‍රයට ඇතුළත් කරලා ඉවරයි. එතකොට මේ ව්‍යවස්ථා සංශෝධනය ගැන මත ගැටෙමින් බරපතල විදිහේ ගිනියම් සංවාදයක් ඇති වෙලා තියෙන මොහොතක්. එක පැත්තකින් ආණ්ඩුවේ නියෝජිතයෝ කියනවා මේ ව්‍යවස්ථා සංශෝධනය අවශ්‍යයි කියලා. අනිත් පැත්තේ නීතිඥ සංගමයේ ඇතුළු මහානායක හාමුදුරුවෝ 4 දෙනාගේ ඉඳලා සිවිල් සමාජය කියනවා මේ ව්‍යවස්ථා සංශෝධනය බරපතල විදිහට අධිකරණේ පිළිබඳ ජනතාව විශ්වාසය කඩ වෙන ආකාරයේ සංශෝධනයක් කියලා. ඉතින් මේ මත ගැටෙන වෙලාවක්. මේ මත ගැටෙන වෙලාවේ අපි ව්‍යවස්ථා සංශෝධනවල ඉතිහාසය ගැනත් කතා කරන්න ඕනේ කියලා අපි හිතනවා. ඉතින් උපුල් ව්‍යවස්ථා සංශෝධන ගැන ඉතිහාසය ගැන කතා කරනකොට මේ බලයට ඉන්න ආණ්ඩුව මාලිමා ආණ්ඩුව එයාගේ මැතිවරණ ප්‍රතිපත්ති ප්‍රකාශවල කියාගෙන ආවේ අලුත් ව්‍යවස්ථාවක් ගේනවායි කියලා. අලුත් ව්‍යවස්ථාවක් ගේනවායි කියලා ආපු උදවිය අද ව්‍යවස්ථාවේ එකම එක වගන්තියක් සංශෝධනය කරන්නේ. ඒ කියන්නේ විනිශ්චයකාරතුමන්ලාගේ දුර කාලය පිළිබඳ සංශෝධනයක් ගේන්න විතරක් වෙනමම ව්‍යවස්ථා සංශෝධනයක් ගෙනල්ලා තිනවා. මොකද හිතන්නේ ගැන? මෙහෙමයි තාරක. දැන් මේක හරි එක පැත්තකින් හරි හාස්‍යජනක කාරණා දෙකක් තියෙනවා මෙතන මම දකින. දැන් නීතිය ගැන කතා කරද්දී ඉතින් අපි උගත් නීතිඥ මහත්තයෙක් එක්ක කතා කරද්දී මම නීති කාරණා සම්බන්ධයෙන් පුළුල් විදියට සාකච්ඡා කරන්න අපේක්ෂා කරන්නේ නැහැ. හැබැයි මම මාධ්‍යවේදියෙක් හැටියට සහ පුරවැසියෙක් හැටියට අපිත් මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් හරි අවදියෙන් හිටපු කෙනෙක් හැටියට ඒ වගේම විශේෂයෙන්ම මේ සමාජයේ ගොඩක් මේ ව්‍යවස්ථා සංශෝධන වලදී හරිම සංවේදී ජනතාවක් ශ්‍රී ලාංකික ජනතාව. ඒකින්ද මේ සංවාදය හැම ශේෂ්ත්‍ර වලින්ම ඉදිරියට එම ඉතාමත්ව වටිනවා මෙතනදී. එතනදී අන්න ඒක නිසා මම මෙතන පොඩි කාරණා දෙකක් තාරකට කියලා පටන් ගන්න ඕන. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ පෞගිය කාල සීමාව ඇතුළත මේ රටේ ගෙනාපු ව්‍යවස්ථා සංශෝධන බොහෝමයකට ඉතාමත් දරුණු විදියට විරුද්ධ වෙලා විශාල ජීවිත සහ දේපල හානි කරපු ලෙයින් තෙත් කරපු ඉතිහාසයක් තියෙනවා මේ ව්‍යවස්ථා සංශෝධනයේ හින්දා. ඒවා අපි ඉදිරියට කතා කරමු. එතකොට එහෙම රාජ්‍ය විරෝධී කණ්ඩායමක ආණ්ඩු බලය අරගෙන මේ ඒ කට්ටිය කියන පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය. දැන් මේකෙදී අර අපි ඉස්සෙල්ලා කිව්වා වගේ මේ ජනතා විමුක්ති පෙරමුණ විශාල පොරොන්දු ගොඩක් දුන්නානේ. දැන් අපි ඒ පොරොන්දු වලට සමපාතීව තමයි අනුලෝමව ප්‍රතිලෝමව බලන්න වෙනවා දැන් මෙතනදී මේ කට්ටිය කියන මේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් පොරොන්දුවත් කොයි විදිහද කියලා. දැන් අනුර කුමාර දිසානායක මහත්මයා ඊයේ පෙරේද රැස්වීමක් තියලා නීතිඥ සංගමේ උගත් නීතිඥ මහත්වරුන්ට කිව්වා අනතුරක් අරගෙන මම මේ වැඩේ කරනවා කියලා. ව්‍යවස්ථා සංශෝධන කාල දීර්ඝයකට අනතුරක් අරගෙන කරනවා කියලා. එතකොට දැන් අනතුරක් අරගෙන මම නම් යෝජනා කරන්නේ අනුර කුමාර දිසානායක අනතුරක් අරගෙන කරන්න ඕන පළවෙනි ව්‍යවස්ථා සංශෝධනය තමයි විධායක ජනාධිපතිතුමා අවශ්‍ය කිරීම. එහෙමනම් මොකද ඔවුන් අනාදිමත් ඉතිහාසයේ ඉඳලා ඒගොල්ලෝ පෙනී හිටියේ ඕකටනේ. 94 චන්දික කුමාරතුංග මැතිණියත් එක්ක ජනාධිපතිවරණයට අපේක්ෂකයෙක් දාලා මල් බඳුනේ. අපේක්ෂකයාත් අයින් කරගන්නවා එතුමියට කියලා කොලයක් අස්සම් කරගන්නවා විධායක ජනාධිපති ධුරය අහෝසි කරගන්නවා. ඊට පස්සේ හැමදාම සටන් පාටේ තිබුණේ විධායක ජනාධිපතියාලා ඒක අහෝසි කරනවා කියන්නේ. එතකොට හැමදාම කියපු කාරණේ ඔන්න බලය ඇවිල්ලා තියෙනවා. බලය විතරක් නෙමෙයි ජනාධිපති ධූරය තියෙනවා. පාර්ලිමේන්තුවේ 3න් 2ක බහුතරය. යම් විදිහකින් ජනමත විචාරණයකට යන්න ඕන නම්
එයයි කියන විදිහට අපි නම් හිතන්නේ මම හිතන දාරක ඔය කියන බලතල වලට අමතරව දැන් මීට ටික කාලයකට කලින් ආණ්ඩුවේ කට්ටිය කෙන්ද්‍රි ගගා හිටියනේ ආණ්ඩු බලය තිබුණ රාජ්‍ය බලය නැහැ කියලා. මම හිතන දැන් රාජ්‍ය බලෙත් අරගෙන ඉන්නේ. එතකොට මේ බිම්මට්ට මේ අය කියන විදිහට 150කට එහා බහුතරයකුත් ඒගොල්ලොන්ට තියෙනවා. අපි නම් පේන්නේ 130ක්වත් නැහැ කියලා. හැබැයි එහෙම තියෙද්දි ඇයි මේකට අත තියන්නේ නැති කියන ප්‍රශ්නේ උපුල්ටත් මටත් විතරක් නෙමෙයි මේ අපි බලන් ඉන්න හැම සාධාරණ සිවිල් පුරවැසියටම ඇති වෙනවා. මොකද මේගොල්ලෝගේ වචන ගැන විශ්වාසය තියන්න බෑනේ උපුල් මොනවද මේගොල්ලෝ කිව්වේ? විශ්වාසය තියන්න බැරි හේතු ගණනාවක් තිබුණනේ තාරක. දැන් මේ කට්ටිය බලයට එන්න කලින් අපි ජනාධිපතිවරණය කළේ මැතිවරණ වේදිකාවල කියපු බොරු අපි ඒක මේ පැත්තකින් තියමුකෝ. නමනුර කිව්වනේ මම පාර්ලිමේන්තුවේ ඉන්නේ බොරුවක් කියන්න ඕනම තමයි පාර්ලිමේන්තුවේ කියන්නේ කියලා. තමන්ගේ උත්තරීතර දැන් රටක නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වගේ සාමාන්‍යයෙන් පක්ෂයක් බලයට එන වෙලාවේ ජනතාවට ඉදිරිපත් කරන ලේඛනය තමයි ප්‍රතිපත්ති ප්‍රකාශය කියන්නේ. ඒකත් යම්කිසි බලලියවිල්ලන්නේ. දැන් මේකේ කියපු බොරු ටික ගමුකෝ අපි. දැන් මේ කියපු බොරු කිය ඇවිල්ලා වෛරය විශේෂයෙන් සමාජ වෛරයක් ගොඩ නැගුවා. එතකොට මේ ආරක්ෂාව මොකට දැවුවා മന്ത്രിවරුන්ට ජනතාවට නැති කිසි දෙයක් අපිට ඕනේ නැහැ කිව්වා. වාහන ඕනේ නැහැ. බයිසිකලෙන් වැඩට එන්නනේ පාර්ලිමේන්තුවේ එන්නනේ ආවේ. කතා කරේ. මතකද අර මේ කොහෙද ඩෙන්මාර්කේද කොහෙද අගමැතිවරයා බයිසිකලෙන් පාර්ලිමේන්තුවේ යන පින්තූර සමාජ මාධ්‍ය ජාලාවල බැහි වැහැලා. අදත් ඒ මිනිහා බයිසිකලෙන් යනවා. හැබැයි අපේ ජනාධිපතිතුමා අද යන්නේ වාහන රථ පෙළපාලියකින්. ජනාධිපතිතුමා නෙමෙයි, අගමැතිතුමිය විතරක් නෙමෙයි, ආරක්ෂක ඇමතිවරයා විතරක් නෙමෙයි, මහජන ආරක්ෂක ඇමතිවරයා විතරක් නෙමෙයි, බහුතරයක් මේ අය එක්කෝ ආරක්ෂකයෝ අරන් ඉන්නවා. ඊළඟට අනිවාර්යෙන් නිල රථ පාවිච්චි කරනවා. දැන් ගිය ආණ්ඩුවල නිල රථ දීලා තිබුණේ උපුල් ඇමතිවරුන්ට විතරයි. දැන් මේගොල්ලෝ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු මේ නිල රථ විකුණලා ඉස්කෝල හදනවා කියලා ඉස්කෝල හදනවා කියලා. VIP වෙන්නේ ඇම්බියුලන්ස් විතරයි කියලා. හැබැයි අද වෙනකොට හැම මන්ත්‍රීවරයටම ආණ්ඩුවෙන් වාහනයක් දීලා තියෙනවා. අපි මේ ඊයේ පෙරේද දැක්කා අම්බිකා කියන මං හිතන්නේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගේ ඩබල් කැබ් රථේ කාණුවේ ගිහින්. ඉතින් එතුමිය මේ අයම කියනවනේ මේ අය උත්කර්ෂයට නගනවනේ එතුමිය මේ ලයින් කාමරයකින් දේශපාලනට ආපු කෙනෙක් බොහොම වතුකම් කරුවන්ගේ දරිද්‍රතාවය අත්විඳපු කෙනෙක් කියලා. ඉතින් එහෙමනම් එතුමියගේ වාහනය නෙමෙයි. ඒතකොට මේ රජෙන් දීපු වාහනයක් පැහැදිලිව. ඊළඟට ඊට කලින් කීට්නන් සෙල්වරාජ් කියන മന്ത്രിවරයාට මං හිතන්නේ දීපු වාහනයක් කියලා. මේක මම නෙමෙයි කියන්නේ. ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය පළ වුණා තනකොළ පටවන්නේ. තනකොළ පටවන්නේ. නෑ එතුමාට ඉන්න හරක් පට්ටියක් ඉන්නෝනේ. ඒ කෑම ගෙඩිච්ච. එතකොට මේ වරදවා තේරුම් ගන්න එපා. සමහර ඊට පැලවත්තට නෙවෙයි. මේක මේ 60 පැත්තේ හරි බදුල්ලේ හරි වෙච්ච සිදුවීමක්. වෙන්න පුළුවන්. මේකේ ඇත්ත කාරණේ තමයි මේගොල්ලෝ කියපු කතා. ඊළඟට අපේ ගාල්ලේ හිටියා නලින්නේ වගේ කියලා මන්ත්‍රීතුමේ කදෙතුමා නියෝජ්‍යමතුමා. එතුමා කිව්වා ලක්ෂ 12ට විස්කාර එකක් ගන්න පුළුවන් පරිසරයක් ඇති කරනවා කියලා. ඊට පස්සේ ආණ්ඩුව දිනලාම කොහෙද මං එහෙම කියලා තියෙන තරක් කියලා තියෙනවා නම් පෙන්නන්න මං අස් වෙන්නම් කිව්වා. දැන් මිනිස්සු පෙන්නුවම ජනමාධ්‍යයෙන් මේ බොරු ටික කියාගෙන ගියොත් අපිට 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගැන කතා කරන්න බැරි වෙනවනේ. අවසාන වශයෙන් අන්තිමට අර නාය ගිහිල්ලා කඳු නාය ගිහිල්ලා පවුල් පිටින් මැරිලා ඉන්න මිනිසුන්ටත් කිව්වනේ ටගරමක් ගියත් ලක්ෂ 10ක් දෙනවා කියලා. දැන් ඒත් ඒකට ලක්ෂ 10 නෙමෙයි 25000 දීපු අය තාම බලන් ඉන්නවා 25000 ලක්ෂ ගෙවල් හොද ගන්න සල්ලි දෙනකන්. ඉතින් මේකේ දැන් මම කියුවේ දැන් අපි මේ කට්ටිය කරනෝ නම් කරන්න ඕන පළවෙනි සංශෝධනයේ හැටියට ගේන්න ඕන විධායක ජනාධිපතිකම අහෝසි කියලා. දැන් ඒක කරේ නැහැ. නමුත් ඒක කරන පාටකුත් නැහැ. සමහරට මේක රහ දැනිලා ඇත්තේ දැන් දන්නේ නැහැ නේ මෙයාට. ඉතින් ඒකින්ද දැන් මෙන්න මේ බොරු පදනම් කරගෙන තමයි තාරක අපිට සැකයක් තියෙන්නේ මෙතුමා ගේන ව්‍යවස්ථා සංශෝධනයත් අවංක නැහැ කියලා. මොකද එතුමා කිව්වනේ ව්‍යවස්ථාවෙන් පිට ගිහිල්ලා මම දෙයක් කරන්නේ නැහැ කියලා. නමුත් අපි කොහොමද දෙයනේ මේ අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ වචන විශ්වාස කරන්නේ? එතුමාගේ පූර්ව ක්‍රියාකලාපයත් එක්ක බලනකොට හැමදාම අසත්‍යයෙන් බොරුවෙන් ජනතාව රට රවට්ටපු ඉතිහාසයක් තියෙනවා. මේ අපි කතා කරේ පොයින්ට් කීපයක් විතරයි, කරුණු කීපයක් විතරයි. කොහොම වුණත් උපුල් මං හිතන්නේ අපි දැන් මේක මෙහෙමයි මේක කතාවක දැන් මේ ජනාධිපතිවරයා හැටියට දිවුරුම් දෙන කොට එතුමා මේකේ කියන කාරණා කීපයක් තියෙනවානේ දිවුරුම් දෙන ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කොට සාතික කරන බවට මේක එක කැලලක් තියෙනවා අවංකව කියලා. ඒ කියන්නේ මේක ආරක්ෂා කරන බවට අවංකව මේ ප්‍රතිඥා දෙනවා කියලා තමයි කියන්නේ. ඒ කියන්නේ දැන් ඒක නීතියට විතරක් නෙවෙයි මේ හදවතටත් එකඟව මේ වැඩේ කරන්න ඕනේ කියන කතාවන්නේ කියන්නේ. හැබැයි අපිට දැනට නම් මේක පේන්නේ නැහැ. එහෙනම් තාරක ඔයා නීතිඥයෙක් හැටියට මං හිතන්නේ මේක පැහැදිලි කරන්න ඉතාමත් සුදුසුයි. දැන් මේ 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය අපි මේක පැහැදිලි කරගන්න අපි ඉස්සෙල්ලා ඕනනම් අපි පරණ
සංශෝධන ටිකටත් යමු. එහෙම නැත්නම් අපි ව්‍යවස්ථා සංශෝධනයේ මේ 22 වෙනි සංශෝධනය අවංක නොවන්නේ කෙසේද කියන එක එන අපිට පොඩ්ඩක් පැහැදිලි කරලා හොඳයි මම හිතන්නේ ආරම්භෙදිම කෙටියෙන් කියනවා නම් 22 වෙනි ව්‍යවස්ථා සංශෝධනය සුප්‍රීම කෝට් එකේ නැත්නම් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අභ්‍යසන අධිකරණයේ ලංකාවේ ඉහළම අධිකරණ දෙකේ විනිශ්චයකාරතුමන්ලා ගෞරවනීය විනිශ්චයකාරතුමන්ලාගේ දූර කාලේ අවුරුදු 2 බැගින් දීර්ඝ කරන්න කතා කරන්නේ. එතකොට මෙතනදී මේකට විරුද්ධ වෙන අය අපි ඇතුළු හැමෝම කියන්නේ මේකෙන් අධිකරණයේ ස්වාධීනත්වයට හානියක් වෙනවායි කියලා. එතකොට ආණ්ඩුවේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කරන්න හදන උදවිය කියන්නේ නෑ මේක මේ කරන්නේ නඩු අහන එක ඉක්මන් කරන්න කියලා. ඉතින් දෙයනේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණ දැනට නඩු 11 ලක්ෂයක් පමණ ලංකාවේ ඇහෙමින් පවතින නඩු තියෙනවා. මේ 11 ලක්ෂය ඇතුලේ තියෙනවා රස පරීක්ෂක වාර්තා එන්න පරක්කු වෙච්ච නිසා බහා තබලා තියෙන නඩු, ඊළඟට නීතිපති උපදෙස් එන්න ඕන නිසා කල්යන නඩු, ඊළඟට නොයෙකුත් හේතු නිසා සමහරලාට නඩුවේ පාර්ශවයන්ට සිතාසි නිකුත් කරගන්න බැරි වෙලා එයා ඉන්න තැන් හොයාගන්න බැරි නිසා කල්යන නඩු, ඒ වගේම බහා තබලා තියෙන නඩු, මේ හැම එකම ඇතුළත තමයි මේක තියෙන්නේ. එතකොට මේ නඩු වල තදබදය තියෙන්නේ කොහෙද? නඩු වල තදබදය තියෙන්නේ පහළ අධිකරණ වල. එහෙම නැත්නම් මූලික අධිකරණ වල. ශ්‍රේෂ්ඨ අධිකරණයේ මම දන්න තරමින් දැනට තියෙන නඩු 3500ක් 4000ක විතර ප්‍රමාණයක්. අභ්‍යාසන අධිකරණයේත් ඒ වගේ ප්‍රමාණයක්. එතකොට මේ නඩු අහන එක ඉක්මන් කරගන්න උවමනා නම් මේ අය කළ යුත්තේ පහළ එහෙම නැත්නම් මුල් අවස්ථා අධිකරණ වලට වැඩි පහසුකම් සැපීම. වැඩි පහසුකම් සැපීම කියනකොට 380ක් පමණ තියෙනවා මම දන්න විදිහට මුල් අවස්ථා අධිකරණ. එතකොට ඒවායේ ප්‍රමාණය වැඩි කරන්න. එතකොට විනිශ්චයකාරවරු විතරක් වැඩි කරලා පුළුවන්ද? බෑ. මේකට අවශ්‍ය යටිතල පහසුකම්, මේකට අවශ්‍ය පුහුණු කාර්ය මණ්ඩල අධිකරණයක් පවත්වාගෙන යනවා කියන්නේ අධිකරණයේ පුහුණු කාර්ය මණ්ඩල මේ ලඝු ලේඛන කරුවන්ගේ ඉඳලා ටයිපිස්ට්ලාගේ ඉඳලා රෙජිස්ට්‍රාර්ලාගේ ඉඳලා මේ අධිකරණ පද්ධතිය තුලම ලොකු පහසුකම් ප්‍රමාණයක් වැඩි කරන්න වෙනවා. ඉතින් ඒක කරන්න අපි අධ්‍යක්ෂ මුසල සාගන ඒකට ව්‍යවස්ථා සංශෝධන ඕනෙත් නැහැ. අධිකරණ සංවිධාන 50 අනිකුත් අධිකරණ අමාත්‍යාලයගේ රෙගුලාසිය හරහා ඒවා කරන්න පුළුවන්. ඒ වගේම ජුඩිෂල් සර්විසස් කමිෂන් එහෙම නැත්නම් අධිකරණ සේවා කොමිෂන් සභාව හරහා මේක කරන්න පුළුවන්. ඒක නෙමෙයි මේ කරන්නේ ශ්‍රේෂ්ඨ අධිකරණයේ සහ අභ්‍යාසන අධිකරණයේ විනිශ්චයකාරතුමන්ලාගේ දුර කාලය අවුරුදු 2කින් වැඩි කළා. දැන් තාරක මම අතුරු ප්‍රශ්නයක් මේක මැදින් අහන්නම්. දැන් මේක පැහැදිලි වෙන්න එපා. අපේ ජනතාව ඔබතුමා වගේ නීතිඥයෙකුත් නෙවෙයි, මමත් නීතිඥයෙක් නෙවෙයි. සාමාන්‍ය මිනිස්සුන්ට එන ප්‍රශ්න ටිකක් තියෙනෝනේ. දැන් මේක දැන් නඩු අහන එක වැඩි කරන්නේ දැන් මේ කට්ටිය පැය 24 වැඩ කරන්න බලාපොරොත්තු වෙනවද? ඒක හොඳ ප්‍රශ්නයක් ඇහුවේ. මොකද විනිශ්චයකාරතුමෙක් මූලික අධිකරණයක වේවා උපරිම අධිකරණයක වේවා විනිශ්චයකාරතුමෙක්ගේ රාජකාරිය ආරම්භ වෙන්නේ එයා විනිසුරු ආසනයේ වාඩි වෙලා නඩු ඇහලා බැහැලා යන එකකින් කියලා තමයි ගොඩක් අය හිතන්නේ. හැබැයි උදේ 9 මාරට අධිකරණ සියල්ල පටන් ගන්නවා, උපරිම අධිකරණ 10ට පටන් ගන්නවා. එතකොට ඒ අය දවල් 1:00 හෝ හවස 4ට හෝ වැඩ අවසන් කරායින් පස්සේ අය කාර්යාලය වහලා පුටුවෙන් බැහැලා කාර්යයකට නැගලා පොලිස් ත්‍රාලහමිත් එක්ක ගෙදර යන්නේ නැහැ. ඊට පස්සේ මේ අහන්න නඩුවල තීන්දුව ලියන්නත් එපායි. ඒක ඇවිල්ලා ඊටාම තාක්ෂණික කාර්යයක්. ඒක පිළිබඳව පහුගිය නඩු තීන්දුව පිළිබඳව විමර්ශනය කරන්න ඕන. ඊළඟට ඒ අදාළ පනත් සහ නීති රීති රෙගුලාසි පිළිබඳ අධ්‍යයනය කරන්න. ඉතින් මේක විශාල කාලයක් ගත වෙන වැඩක්. එතකොට අද මේ තියෙන තත්ත්වය යටතේත් මේ දුෂ්කර තත්ත්වයන් යටතේ ගෞරවනීය විනිශ්චයකාරතුමන්ලා හැම උසාවියම මූලික උසාවිවල ඉඳලා ශ්‍රේෂ්ඨ අධිකරණය දක්වාම විශාල කැපකිරීමක් කරලා මේ තීන්දුව ලියන්න මේ ගන්න කාලය ගන්න. ඉතින් ඒක නිසා මේක ඕවර් ටයිම් ගෙවලා නිකන් මේ සාමාන්‍ය කාර්යාල සේවකයෙක්ගේ ඵලදායීතාවය වැඩි කරනවා වගේ අධිකරණ පද්ධතියේ ඵලදායීතාවය වැඩි කරන ක්‍රමයක් නැහැ. ඒක කළ යුතුයි. ඒක කරන්න ඕනේ මම අර කිව්වා වගේ මූලික පහසුකම් මූලික අවශ්‍යතා ඉටු කිරීමෙන් විතරයි ඒක ක්‍රමානුකූල කටයුත්තක්. ඉතින් එතකොට මේ ප්‍රමාදයේ තියෙන්නේ අනිත් එක මෙහෙමනේ උපුල් කතන්දරේ. දැන් හොඳයි ප්‍රමාදයේ තියෙන පහළ අධිකරණ වලට නෙවෙයි මේ විසඳුම දීලා තියෙන්නේ ප්‍රමාදයක් නැති ඉහළ අධිකරණ වලට. ඒකනේ ප්‍රශ්නේ. එතකොට හොඳයි. අපි ආණ්ඩුවේ තර්කය එක මොහොතකට වළංගුයි කියලා පිළි අරගන්නමුකෝ. ඒ කියන්නේ විනිශ්චයකාරවරුන්ගේ කාලය දීර්ඝ කරාම නඩු ඇහිලි ඉක්මන් වෙනවා කියලා. එතකොට දැන් මේ අපි කතා කරන මොහොතේට ශ්‍රේෂ්ඨාධිකරණයේ පුරප්පාඩු 4ක් තියෙනවා. අභ්‍යාසනාධිකරණයේ පුරප්පාඩු 4ක් තියෙනවා. එතකොට 8යි. එතකොට අභ්‍යාසනාධිකරණයෙන්ම 4 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණයට ගියොත් එතනදී තව පුරප්පාඩු 4ක් අභ්‍යාසනාධිකරණයට තියෙනවා. ඒ කියන්නේ පුරප්පාඩු 12ක්. එතකොට මේක ජාතිගරු ජනාධිපති අනුර කුමාර දිසානායක ශ්‍රීමතානෝ මේ වෙනකම් පුරවන්නේ නැතුව ඉන්නවා.
ඊට පස්සේ අපේ නීතිඥ සංගමේ සභාපති රජව අමරසූරිය එදා ජනාධිපතිතුමාගේ සාකච්ඡාවේදී අහුවාම කියනවා නෑ මේ පාස්කු ප්‍රහාරය පිළිබඳව නඩුව අහන විනිශ්චයකාරතුමන්ලා තමයි ජ්‍යෙෂ්ඨතම විනිශ්චයකාරතුමන්ලා මේ මහාධිකරණේ ඒ නඩුව අහලා ඉවරනකම් එයාගේ වේකන්සි ටික තියන් ඉන්නවා කියලා. එහෙම කියනකොට ජනාධිපතිතුමා අධිකරණ පද්ධතිය කෙරෙහි බරපතල අවිශ්වාසයක් තමයි මේ ජනනය කරවන්නේ. මොකද අධිකරණ සංවිධාන පනතේ ඉතාම පැහැදිලිව තියෙනවා ත්‍රිපුද්ගල මහාධිකරණයක විනිශ්චයකාරවරයෙක් ප්‍රොමෝෂන් එකක් ලැබලා උඩට ගියොත් එතකොට එතනදී වෙන විනිශ්චයකාරවරයෙක් ඒකට යොදවන්න පුළුවන්. ඒකට චීෆ් ජස්ටිස් එහෙම නැත්නම් අග්‍ර විනිශ්චයකාරතුමාට බලතලේ තියෙනවා. ඒක බොහොම පැහැදිලිව සඳහන්. එහෙම තියෙද්දි මෙහෙම කතාවක් කියන්නෙම මේ විනිශ්චයකාරතුමන්ලා හැරෙන්නට වෙන විනිශ්චයකාරතුමෙක් මේකට සුදුසු නැහැ කියන කතාවද කියන සැකය අපිට ඇති වෙනවා. එතකොට අධිකරණ පද්ධතිය කෙරෙහි අවිශ්වාසයක් ඇති වෙනවා. ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික කුළුණු තුනයි. ව්‍යවස්ථාදායක, විධායක, අධිකරණය. ওই තුනෙන් ව්‍යවස්ථාදායකය කෙරෙහි විශ්වාසය බිඳ වැටිච්ච අවස්ථා ඕන තරම් තියෙනවා මහ ජනතාවගේ. ඊළඟට විධායක කෙරෙහි විශ්වාසය බිඳ වැටලා ජනතාව පාරට බහැලා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නැවකින් උමගකින් රිංගලා ගිහිලා නැව් නැගලා පැනලා යන තත්ත්වයටම පත් කළා. හැබැයි ලංකා ඉතිහාසයේ කවදාවත් අධිකරණය කෙරෙහි මහජන විශ්වාසය බිඳ වැටුනේ නැහැ. ප්‍රමාදකම් සිදු වුණා, යම් කාලගත වීම සිදු වුණා. නමුත් විශ්වාසය බිඳ වැටුනේ නැහැ. එතකොට මේ ජනාධිපතිවරයාගේ සහ ආණ්ඩුවේ ක්‍රියාකලාපය මත මේ අය අභියෝග කරන්නේ අධිකරණය කෙරෙහි වූ මහජන විශ්වාසයටයි. අන්න ඒකයි උපුල් නීතිඥ හැටියට අපි විරුද්ධ. දැන් මෙතන තාරක දැන් ඔය කියන ප්‍රශ්නෙම තියෙන තවත් ආයතන තියෙනවනේ මේ රටේ. දැන් අපි උදාහරණයක් ඇටියට ගමුකෝ ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව. දැන් ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව හරියට සාමාන්‍ය වශයෙන් දුවන්න නම් නිලධාරීන් ඉන්න ඕන 1,02,000ක්. නමුත් දැන් මේ වෙලාවේ 72,000 ඉන්නේ. ඒ කියන්නේ 32,000ක නිලධාරීන්ගේ හිඟයක් තියෙන පොලිස් දෙපාර්තමේන්තුවේ. දැන් ඔය තර්කේ ජනාධිපතිතුමාගේ තර්කේ හරිනම් දැන් අධිකරණ ශාස්ත්‍රයේ තියෙන තදබදයට ප්‍රශ්නෙට ගේන උත්තරය ඕකනම් අපි ප්‍රියන්ත වීරසූරිය මහත්මයාගේ දූර කාලයේ තව දුරටත් දීර්ඝ කරොත් මේ පොලිසියේ තියෙන තදබදේ නීතිය සාමය ආරක්ෂා කරන නිලධාරීන් මදිකම මේ පොලිස් ගැටලු ගොඩ ගැහිලා තියෙන එක විසඳෙයිද තාරක? දැන් ඒකත් ඔබතුමා නීතිඥයෙක් හැටියට හොඳ තර්කයක් උල් මම හිතන්නේ ඒක තමයි මම දැකපු ඊටාම හොඳ මේකට ගේන්න පුළුවන් අර අපි ඉංග්‍රීසියෙන් කියන ඇනලොජි කියලා. එහෙම නැත්නම් සමාන කරන්න පුළුවන් හොඳ තර්කයක්. ඒක ඇත්තටම ඉතින් එහෙම මුදුන දීර්ඝ කරයි කියලා. යට තියෙන ගැටලු යට තියෙන ප්‍රමාදයන් විසඳෙන්නේ නැහැ. ඒක නිසා තමයි අපි කලින් කියපු විදිහට පහළ එහෙම නැත්නම් මුල් අවශ්‍ය අධිකරණ ප්‍රමාණය වැඩි කරන එක ක්‍රමානුකූල දීර්ඝකාලීන ඉලක්කයක් වැඩපිළිවෙලක්. ඒක කරන්නට ඕන. ඒක දැනටත් අපි ගෞරවයක් වශයෙන් කියන්නේ විනිශ්චයකාරතුමන්ලාට ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉඳලා අග්‍ර විනිශ්චයකාරතුමාගේ ඉඳලා පල්ලෙහා මාධිකරණ විනිශ්චයකාරතුමා දක්වා ඊටාම කැපවීමෙන් අය තමන්ගේ පෞද්ගලිකත්වයක් කියලා ඇයට දෙයක් නැහැ. රෑ නිදිමත අපිට ලෝයර්ස්ලා හිටියට අපිට නීතිඥවරුන්ට අපිට අධිකරණ විවේක කාලයක් තියෙනවා වැකේෂන් එක. මම දන්නවා ගොඩක් විනිශ්චයකාරතුමාලා ඒකෙත් අර නඩු තීන්දුව ලියන එක තමයි කරන්නේ. ඉතින් මේක හරි සුහුරුවට සුමටවට විසඳන්න ඕනේ ප්‍රශ්නයක්. අපි මං හිතන්නේ උපුල් ඉතිහාසයට පොඩ්ඩක් අඩියක් තියලා එමු. මොකද මේක දිග කතාවක්. එක දවසෙන් ඉවර කරන්න පුළුවන් කතාවක් නෙමෙයි. නමුත් අපිට දැන් කෝල්බ්‍රුක් කොමිෂන් සභාවේ ඉඳලා කතා කරන්න වෙලාව නැහැනේ. අපි පටන් ගමු හරියට හරි. ව්‍යවස්ථාවෙන් පටන් ගත්තා. 77 ව්‍යවස්ථාවෙන් පටන්. දැන් රටේ ආందోලනාත් තියෙන්නේ තෝකනේ සමහරුන්ට. ඔව් ඒක ඇත්ත. මොකද ඉස්සෙල්ලාම ලොකු බහුතරයක් මම හිතන්නේ 72 දී සිරිමාම මැතිණියගේ ජනරාජ්‍ය ව්‍යවස්ථාවටත් ඒ වගේ බහුතරයක් තිබ්බා. නමුත් හැමෝම ඇඟිල්ල දික් කරන්නේ ජයාර්ටනේ. ඒක නිකන් අර මුවහමට තඩි බානවා වගේ තමයි. මොනවා වැරදිලා ගියත් එක්ක කියනවා මේ ජයාර්ගේ විවෘතාත්මක නිසායි කියනවා. එක්ක ජයාර්ගේ ව්‍යවස්ථාව නිසායි කියනවා. මතකද ඉස්සර චන්ද්‍රිකා මැතිණිය කියන්නේ එතුමිය තරහ වෙයිද දන්නේ නැහැ මේ කොහොම ජයාර්ගේ බහුභූත ව්‍යවස්ථාව කියලා. නෑ මේකේ හරි වැඩේ කියන්නේ මේ වාමාංශිකයෝ 94 ඉඳලානේ බලය ගන්නෙ. දැන් 77 ව්‍යවස්ථාව ආවා දිගටම දක්ෂිණාංශික ආණ්ඩු තමයි තිබුණේ. 94 ඉඳලානේ මේ වාමාංශිකයෝ බලය ගන්න චන්ද්‍රිකා කුමාරතුංගගෙන්. එතකොට එතන ඉඳලා ආපු හැමෝම මේ JR හදපු හැම දේවල්ම හරි අමුතු අර්ථකථන දීලානේ මේවා නිවැරදි කරනවායි කියලා ඔය තාර කිව්වා වගේ JR ගේ බහුභූත ව්‍යවස්ථාව. ඊට පස්සේ විවෘතාත්මකයට මානුෂීය මුහුණුවරක් දෙන්න. ඊට පස්සේ විධායක ජනාධිපතිකම අහෝසි කරන්න.
කොච්චර දේවල් කියාගෙන දාවේ. හැබැයි මේ ජේ.ආර්.ලා හෝ දක්ෂිණාංශික ආණ්ඩු පට්ට ගහ ආපු මේ වාමාංශික ආණ්ඩු අන්තිමේ අන්ත දක්ෂිණාංශික අර දක්ෂිණාංශික ආණ්ඩු වලින් බැලුවොත් මේ දැන් ජේ.ආර්. 77 ගෙනාපු 79 මේ ව්‍යවස්ථාව 79 ව්‍යවස්ථාව දැන් මේ අපි ඉන්නේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් අභිමුවේනේ. එතකොට දැන් මේ ව්‍යවස්ථා සංශෝධන වලින් ඇත්ත වශයෙන් බැලුවොත් මේ දක්ෂිණාංශික ආණ්ඩු වලින් ගෙනාපු සෑම දෙයක්ම ඊටමත් හේතුවක් ඇතුව මහජන අභිවෘද්ධිය වෙන්න පුළුවන්, අධිකරණයේ ස්වාධීනත්වය වෙන්න පුළුවන්, ජාතික ඒකාග්‍රතාවය වෙන්න පුළුවන්, ඒකීයභාවය වෙනුවෙන් වෙන්න පුළුවන්, ප්‍රජාතන්ත්‍රවාදය යහපාලනය වෙනුවෙන් ගෙනාපු සංශෝධන. හැබැයි මේ වාමාංශික ආණ්ඩු හැම එකකින්ම ගෙනාවේ අර දක්ෂිණාංශික ආණ්ඩු වලින් ගෙනාපු ප්‍රජාතන්ත්‍රවාදී සංශෝධන හරවන්න ගෙනාවේ. හරියට. මම හිතන්නේ මෑත ඉතිහාසය ගත්තොත් 2001 රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා හැටියට පත් වෙලා UNP ආණ්ඩුවක් එනවා. ඒ වෙලාවේ 17 වෙනි ව්‍යවස්ථා සංශෝධනය ගෙනවා ස්වාධීන කොමිෂන් සභාවගෙන්. ඊළඟට මහින්ද රාජපක්ෂ මහත්තයා ජනාධිපති වෙලා 2010 ගෙනවා ව්‍යවස්ථා සංශෝධනය දෙවෙනි වතාවට ජනාධිපතිතුමන් පස්සේ තමන්ගේ දුර කාලය අවුරුදු 6ක් දක්වා වැඩි කරගන්න. ඊළඟට ව්‍යවස්ථාවේ සීමාවක් තියුණා. රාජ්‍ය ඒකාධිපති කියපු ජේ.ආර්. දෙපාරයි තරම් කරන්න පුළුවන් කියලා ව්‍යවස්ථාවේ ප්‍රතිපාදනය තුන ජනාධිපති ධූරයට ඒකත් සංශෝධනය කරගත්තා. ඕන තරම් කල් මරණකල් ඡන්ද ඉල්ලන්න පුළුවන් ජනාධිපතිකමට කියලා. ඊට පස්සේ හැබැයි මේ සංශෝධනය ගෙනාවට මහින්ද රාජපක්ෂ මහත්තයාට මේ සංශෝධනයේ පළවෙනිින්න බැරි වුණා. ඡන්ද ඉල්ලුවා පරාදයි. තමන්ගේ පක්ෂෙම මහලේකම්ට පරාද වුණා. ඊට පස්සේ ආයි 2015 මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයා විශේෂයෙන්ම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාගේ මෙහෙයවීමෙන් නැවත ගේනවා 19 වෙනි සංශෝධනය. ඇත්තටම තාරක අපි ඔතනට උණ පූර්ණයක් ඉදිරිපත් කරන්න ඕන. දැන් 2015 යහපාලන ආණ්ඩුව අර රත නොරත යානවන අර විපක්ෂය කිව්වේ නොරත රත එකට පෑහීමක් නැති අයනේ. දැන් මෙතන කිව්වේ එලාරකයි මීහරකයි ක්‍රොස් වෙච්ච ආණ්ඩුවක් කියලානේ මේ විපක්ෂය මේක හැඳින්නුවේ. ඇත්තට මේ දසල වාසනාවට මේ අනුර කුමාර දිසානායක මැතිතුමා ඇතුළේ ජනතා විමුක්ති පෙරමුණ අපිත් එක්ක මේ යටින් හරි සහයෝගය දුන්නා. මේ යාපාලන ආණ්ඩුවේ හිටියනේ එතුමලා. එතකොට යාපාලන ආණ්ඩුව විතර නෙමෙයි දූෂණ විරෝධී පෙරමුණේ එතුමාත් හිටියා කමිටුවේ. ඊළඟට ආනන්ද විජේපාල දැන් ඉන්න මහජනාරක්ෂක ඇමතුමාම නැත්නම් පොලිස් ඇමතුමා තමයි ඒ කමිටුවේ ලේකම්. හරිද? එතකොට ඉතින් මේ සියලු දෙනාත් හිටියා. පොල් මං හිතන්නේ මේක දිග ඉතිහාස කතාවක්. දැන් මේකේ මං කියාගෙන ආවේ තාරක ඇත්තටම දැන් මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ කාලේ ආපාලන කාලේ ගෙනාපු සංශෝධන පැහැදිලිවම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හෝ මෛත්‍රීපාල සිරිසේනට අවශ්‍යතාවයට ගෙනාපුව නෙවෙයි. ඒකේ ගෞරවය අපි රනිල් වික්‍රමසිංහ මැතිතුමාට දෙන්න ඕන. අනිවාර්යයෙන්. මොකද මේ ප්‍රජාතන්ත්‍රීය ප්‍රතිසංස්කරණ වලදී මොන වැරදි කිව්ුණාද? රනිල් වික්‍රමසිංහගේ ඒ ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රතිසංස්කරණ පැත්ත අපි අමතක කරන්න හොඳ නැහැ මෙතන. අනිවාර්යයෙන්. පුල් මං හිතන්නේ දැන් අපි නැවතුනේ 19 වෙනි සංශෝධනයේ 22ක් ඇවිල්ලා තියෙනවා. හැබැයි කාල වේලාව පුල් අපිට හරස් වෙනවා. අපි මේ කතාව මෙතනින් නවත්තන්නේ නැහැ. පොඩි తాවකාලික විරාමයක් අරගෙන ඊළඟ දවසේ අපි මෙතනින් පටන් අරගෙන වර්තමානය නැවත එකට ආඳලා අපි කතා කරමු. එහෙනම් දැනට ආයිබෝවන්.